පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. පුණ්‍ය කාලය. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එමදා අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාරපානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් ආධ්‍යාත්මික කටයුතු දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන්හි නිරත වීමත් මැනවි. අලුත් අවුරුද්ද උදාව අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. ආහාර පිසීම, ලිප් ගිනි දැල්වීම. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 12:06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිසතිල් ගෑම. අප්‍රේල් මස 15 වන බදාදා පූර්ව භාග 6:55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොලෝන් පද්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තිල්ගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිඩත්ව යාම. අප්‍රේල් මස 20 වන සඳුදා පූර්ව භාග 6:28ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක්ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා